ආමත් දැන් මට දැනෙනවා මේකෙත් ගඳ එනවා. ඒ තරම් අර ප්‍රශ්නෙකට මුහුණ දීලා. माइक के बाद माइक के कोई अरे वाली इन्होंने होंगे इन्होंने वाली ముందర పల్టీ కరెంట్ పట్టంగా అమ్మే దొరకదే వాడి పుట్టువచ్చిన వాడి పుట్టువచ్చిన వాడి అమాది karena itu memang itu nih dah, kita dari kita cektim. Bisa dia makan sih, betul ya itu. Caranya kan ukur jalan terus gila gitu. Oke, ini karena ini aku ambil karena oke.
Jadi pulang kan mereka pulang ke sini sudah ada. Siapa nama sahaja dia kau. Apa dia sahaja dia kau. Apa sahaja dia kau. Isarnya kata banding samaran sandha. Apa yang tinggalkan siapa nama kita namaskari. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhang saranam gacchami. Dhammang saranam gacchami. Sanghang saranam gacchami. Dutiyampi buddhang saranam gacchami. Dutiyampi dhammang saranam gacchami. Dutiyampi sanghang saranam gacchami. Tatiyampi buddhang saranam gacchami. Tatiyampi dhammang saranam gacchami. Tatiyampi sanghang saranam gacchami. Panatipata veramani sikkhapadam samadhiyami. Adinnādāna veramani sikkhapadam samadhiyami. Kāmesu miccācārā veramani sikkhapadam samadhiyami. Musāvādā veramani sikkhapadam samadhiyami. Surameraya majjapamā gattāna veramani sikkhapadam samadhiyami. Dhamma savane kālo ayam vadantā. Dhamma savane kālo ayam vadantā. Dhamma savane kālo ayam vadantā. Namo tassa bhagavato
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපණං ගති පජ්ජේතේ ජීව ලෝකස්මින් අනිමිත්තානි ඥායරේ මේ නිවසේ ගෘහාධිපතිතුමන් හැටියට කටයුතු කරන අපේ සුමිත් අයියා ඒ වගේම අක්කා පුතණුවන් දියණිය ඒ වගේම ආදරණීය ඒ මව්කුමිය අක්කාගේ ආදරණීය මව්කුමිය ඇතුළුව දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන් ඒ වගේම අසල්වාසී ඥාති හිතයිසී වාසනාවන්ත සත්පුරුෂ කාරුණික බෞද්ධ පින්වත්නි පින්වතියනි අපේ පින්වතුන් දැන් මේ සෝදානම් වන්නේ තමන්ගේ නිවසට භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරවාගෙන කළ යුතු මූලික වතාවත් තමන්ගේ දෑතින් දෝතින් සිද්ධ කරගෙන බෞද්ධයන් හැටියට තිසරණගත පංචශීලයේ පිළිපදවාගෙන දැන් මේ සෝදානම් වන්නේ තුන් ලෝකයක් සනහා වදාළ අංගේරස තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මේ ලෝක සත්‍යය වෙත අපමණ කරුණාවකින් යුතුව දේශනා කරන්නට යෙදුණු නාර්යානික ශ්‍රී සද්ධර්මයේ සුළු වේලාවක් පමණ සූත්‍ර පාඨයක් කරමුණු කරගෙන සබ්බ දානං ධම්ම දානං දිනාති කියන බුදු වදන සනාථ කර ගනිමින් ඒ උතුම් වූ ධර්ම දානමේ පින්කම තමන්ගේ නිවස තුළ සිද්ධ කර ගන්නටයි අපේ පින්වතුන් දැන් මේ සෝදානම් වන්නේ. බණ පොත තුළ සඳහන් වෙනවා පින්වත්නි යම් කිංචා රම්මනං කତ୍වා දජ්ජා දානං අමච්චරේ බෞද්ධ ලෝකයේ තුල ජීවත් වන අපේ බෞද්ධ පින්වතුන් ආගමානුකූලව යම් පුණ්‍ය කටයුත්තක් සිද්ධ කරනවාද ඒ කරන ක්‍රියාවේ යම් යම් අරමුණු පරමාර්ථ පෙරදරි කරගෙන තමයි අපේ බෞද්ධ පින්වතුන් ඒ ආගමානුකූලව පුණ්‍ය කටයුතු සිද්ධ කරන්නේ. එනවා මේ නිවස තුල මෙවැනි උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කර ගන්නට මන්පෙත් වෙර කර ගන්නට යෙදුනේ දිලවුඩ සූත්‍රයේ තුල පැහැදිලි කරනවා මතං උත්තිස්ස යම් පවත්තේති තම් මතකං කියලා. දිලවුඩ සූත්‍රයේ පුරාවට දේශනා කරන්නේ අපාතර යමෙක් දේවත් වෙලා මරණය නැවති ස්වභාව ධර්මයට එකතු වුණාම ඒ අත්තන් අරමුණු කරගෙන යම් දෙයක් අපි සිද්ධ කරනවාද ඒ කරන ක්‍රියාව මතකය ආවර්ධනය කර ගැනීමක් හැටියටයි ධර්මයේ තුල පැහැදිලි කරන්නේ. එනම් මේ නිවස තුල මේ සිද්ධ කරන්නේ මතක ධර්ම දේශනාවක්. මේ මතක ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මේ ඉදිරිපස සිටින්නා වූ අපේ ස්මිත් තිසන්ත අයියාගේ ආදරණීය මව්තුමිය ඒ වගේම විදේශගත වෙලා සිටින සහෝදරියන් දෙපළගේ සුමිත් අයියාගේ ආදරණීය මව්තුමිය ඒ වගේම මේ ඉදිරිපස සිටින්නා වූ අක්කාගේ ආදරණීය නැන්දනිය ඒ වගේම දරු මොනුගුරු මිනිබිරියන් මේ සියලු දෙනාගේම ආදරණීය ආච්චි අම්මා සහෝදරිය ඥාතිවරිය හිතවතිය නමින් සඳහන් කරන
හැන්නැන්දිගේ දොටි තෙත්සීලි සෙනෙහබර මෞතුමිය සිහිපත් කරගෙන එතුමියගේ ආයති භවයට සංසාරික භව කතරට පරලොවින් පින් අනුමෝදන් කිරීමේ ප්‍රාප්ති දානමේ පින්කමේ මූලාරම්භයේ හැටියට මේ මොහොත සිහිපත් කරන්නට පුළුවන්. ඒට යාමර කරගෙන මේ මිය පරලොව යන්නට යෙදුණු සෙනෙහබර මෞතුමියගේ ආදරණීය ලොකු දියණිය, ඒ වගේම සුමිත් අයියාගේ සහෝදර පිරිසගේ ආදරණීය ලොකු සහෝදරිය වන එම්.ඩී. සන්ධ්‍යා මල්කාන්ති සෙනෙහබර සහෝදරියට, ඒ වගේම අපේ සුමිත් අයියාගේ ආදරණීය මාමා වන ලෙස්ලි හේවා විතාරණ සෙනෙහබර මාමා කියන මේ ඇත්තන් සියලු දෙනාම සිහියට නගාගෙන ඒ ඇත්තන්ගේ ආයති භවයට සසර ගමනට පුණ්‍යානුමෝදනා කරනවා වගේම සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් සිත්තුල ඇති කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. පෙනෙන ලෝක තුළ ඉඳගෙන නොපෙනෙන ලෝක දෙස බලාගෙන අපි මේ පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, මේ පෙනෙන ලෝක තුළ ජීවත් වන ඕනම සත්‍යයකට, ඕනම කෙනෙකුට මේ භෞතික ලෝකයේ තියෙන සෑම දෙයක්ම දීමේ හැකියාව, ශක්තිය අප සියලු දෙනාටම පවතිනවා. හැබැයි මගේ ආදරණීය මව්තුමිය, මගේ නැන්දනිය, මගේ සහෝදරිය, ඥාතිවරිය දැන් මේ පෙනෙන ලෝක තුළ වාසය කරන්නේ නැහැ. නොපෙනෙන ලෝක තුළ තමයි ජීවත් වෙන්නේ. එනම් පෙනෙන ලෝක තුළ ජීවත් වෙන කෙනෙකුට යමක් දෙනවට වඩා නොපෙනෙන ලෝක තුළ ජීවත් වෙන කෙනෙකුට යමක් දීම අපහසුයි. ඒ අපහසු කාර්යය අපිට පහසු කර ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුංචි හෝ දහම් අවවාදයක් දිය යුතුයි කියන එක. මේ බණ ටික කියන්නේ පින්වත්නි මේ මියගිය මව්කුමියට නොවේ. මේ බණ කියන්නේ පණ පිටින් ඉන්න සුජීවත්ව වාසය කරන අපේ ඇත්තන්ට. තොර අපේ ඇත්තන් මේ බණ ටික හොඳින් ශ්‍රවණය කළොත්, හොඳින් ඇහුම්කන් දුන්නොත්, ඔබ මේ ක්‍රියාව තුළ යහපත්ව නියැලුණොත් ඔබට පින කියන ධර්මතාවය, කුසලය කියන ධර්මතාවය ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා. අනේ පින කුසලය තමයි අපට ඒ ඇත්තන්ට අනුමෝදන් කර ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන ලෝකේ ජීවත් වන බෝධන් පුජ්‍යලයන් හැටියට අපේ සියලු දෙනාගේම සිත් තුළ පවතිනවා පින්වත්නි මේ සිත යහපත් කරගන්නට අවශ්‍යයි. කය, වචනය, සිත. මෙන්න මේ කය, වචනය, සිත කියන මෙන්න මේ ద్వාරත්‍රය හොඳින් සංවර කරගන්නට අවශ්‍යයි. මේ කය, වචනය කියන එක නම් බොහෝ දුරට අපේ පින්වතුන් සංවර කරගෙන ඉන්නවා. හැබැයි ටිකක් එහා පැත්තේ නම් අසුසුවක් ඇහෙනවා. ඒකත් නතර කරන්න. එතකොට කය, වචනය කියන දෙයන්සය සංවර කරගන්නට යෙදුණා අපේ පින්වතුන්. හැබැයි බණ කියන මගේ, බණ අහන ඔබේ හිත සංවරද? සංවරයිද? මම මෙහෙම අහුවොත් එහෙම අපේ හිත සංවරද අසංවරද නැත්නම් හැදිලාද නැහැදිලාද කියන්නේ ධර්මානුකූලව හිතන්නේ. දෙල උත්තරය මුන්දලාද දවනහන්නේ ඈ අසංවරයි. ඇයි අසංවරයි කියන්නේ? මේ බෝබෑ වගේ ඉන්නවා ඈ කිසිම සත්‍යයක් බාධයක් නැහැ ඈ. බණ කියන මගේ, බණ අහන ඔබේ හිත අසංවරයි.
අසංවර වූ සිතක් තිබෙන නිසා තමයි මේ බහකතර තුල අපි සැරිසරන්නේ. ඇසුන්තරයල් බෞද්ධ සිංහලුත් තියනවා නේද? ඇසෙන් බුදුහාමුදුරුවෝ කියන බලන්න. බුදුහාමුදුරුවෝ අපි දකින්නේ නැති අර පාලි භාෂාවේ තියෙන ලට්ටනම ලෝපයක් පටන් ගන්න වෙනම ඒක අවසන් කරනවා අපේ මිනිස්සු. බුදුහාම වෙනස් කරලා කියන්නේ ඒක. බුදුහාමුදුරුවෝ අපි දකින්නේ නැති බණත් අහන්නේ නැති ඒ කාලේ ඉන්නේ කුසල් මදි වෙන්නේ නැති නිවන් දකින්නට බැහැ නිවන් අවබෝධ කරගන්නට මොනවද මදි වෙලා තියෙන්නේ? කුසල් මදි වෙලා තියෙනවා. ඒකයි තාම සංසාරේ නේද? එතකොට කුසලයේ හා පින කියන එක දෙකක්ද? පින කියන එකයි කුසලයේ කියන එකයි දෙකක්ද? ඈ? එකක්ද දෙකක්ද? ඇයි අපේ පින් අවශ්‍ය වෙන්නේ? දැන් දන් දුන්නාම ලැබෙන්නේ මොනවද? කුසල්. පින් ලැබෙනවා. පින කියන්නේ මොකද්ද? සැපේට කියන තවත් නමක් පමණයි. දොර දන් දුන්නාම පින ලැබෙනවා. පින ලැබෙන්නේ පින අවශ්‍ය වෙන්නේ ඇයි? දැන් අපි මේ ලස්සන ගෙයක් දොරක් හදාගෙන ලස්සන මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්නේ මොකක් නිසාද? පින නිසා. එහෙනම් කුසල අවශ්‍ය වෙන්නේ ඇයි? අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පතව්‍ය ඒක රජේන සක්කස්ස ගමන එනවා. එතකොට මේ ලෝකයේ තුල ලබන්නට පුළුවන් ඉහළම සැපත ඉහළම රජ පදවිය මොකද්ද? පතව්‍ය ඒක රජේන සක්විති රජ පදවිය නේද? සක්විති රජ පදවිය. ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සක්කස්ස ගමන එනවා. දෙදෙව්ලොවට අධිපති කවුද? දෙදෙව්ලොවට අධිපති සක්‍රවදී. ඔය සක්‍ර පදවිය ලැබුවා සක්විති රජ පදවිය ලැබුවා කොහෙටද යන්නේ නැහැ. පින අවසන් වෙනකොට යන්නට පුළුවන් තිරිසන් ලෝකෙට යන්නට පුළුවන්. ඒ නිසා සෝතාපට්ටි ඵලංචරේ අපි සෝවාන් මාර්ගයකවත් පැමිණෙන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. එහෙනම් ඒ தත්ත්වයට යන්නට මොනවද අවශ්‍ය වෙන්නේ? කුසල. කුසල අවශ්‍යයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. මොකක්ද කියන්නේ? මොකක්ද කිව්වේ? සබ්බ කියන්නේ සියලු, පාපස්ස කියන්නේ පාපයන්, අයහපත් දේවල්, අකටයුතු දේවල් කරන්න එපා. කුසලස්ස උපසම්පදා. කොහොමද කියන්නේ? අපේ සිත යහපත් කරගන්න. අපේ සිතේ තියෙන අයහපත් වූ සිතිවිලි ධාමයන් දුරු කරගන්න, නැති කර දාන්න. කියන්නේ ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය, මාන්නය, තණ්හා, උද්ධච්චකම ආදී වශයෙන් කියන අයහපත් සිතිවිලි ධාමයන් අපි අයින් කරගන්නට ඕනේ. ඒ කියන්නේ සිත යහපත් කරගන්නට ඕනේ. කුසලස්ස උපසම්පදා. උපසම්පදා කියන්නේ මොකද්ද? සම්පාදනය කරන්න, රැස් කරන්න, එකතු කරන්න. මොකද්ද? කුසල. ඇයි කුසල සම්පාදනය කරගන්නට ඕනේ? මා මුලින් සඳහන් කරපු දේ. මේ සිත දමනය කරගන්න. දැන් මේ සිත කියන එක බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවන් දැන් ධම්මපදයේ ගන්නකො. ධම්මපදයේ වාක්‍ය පුරාවටම ගාථා 12කින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ සිත නේද? මේ හැම කෙනාගේම සිත හරි ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර සිත කියන්නේ කොයි කාලේද? පුංචි අවදියේ විතරයි. ටිකෙන් ටික ලොකු වෙන මොකද වෙන්නේ?
අර සහස්‍රමිනම් වික්‍රේ චිත්තං උපක්ඛිතං කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. අයහපත් අකුසල ධර්මයන් අපි අල්ල ගන්නවානේ, එල්බ ගන්නවා. එල්බ ගැනීම තුළ අපි අයහපත් සිතක් බවට පත් කරගන්නවා. අයහපත් සිතක් බවට පත් කර ගැනීමේ ප්‍රතිඵල හැටියට අපි අපාගාමී වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි සචිත්ත පරියෝධපණ මේ සිත යහපත් කරගන්න, දමනය කරන්න. ඒ බුදුහාමුදුරන් අපේ ගෞතම බුදුහාමුදුරන් විතර බුද්ධ වචනේද? නෑ. සෑම බුදුරෙකුගේ බුද්ධ වචනේ මේ සිත ගමන. එහෙනම් කුසලයේ අවශ්‍ය වෙන්නේ නිවනට යොමු වෙන්නට, පින අවශ්‍ය වෙන්නේ සැප විඳින්න. දැන් මම ඔක මොකක් කියලාද කියලා කිව්වේ? මම මොන කාරණාවක් කියන්න ගිහින්ද දෙන්න කිව්වේ? යෝනිසෝ මානසිකාරය. යහපත් වූ සිහි කල්පනාවක් තියෙන්නට ඕනේ. නැත්නම් මේ දහමින් ප්‍රතිඵල ලබන්නට බැහැ. දැන් අරමුණ එහෙම නැත්නම් මම මේ කාරණාව පැහැදිලි කරන්නට ගත්ත කරුණ අමතක වුණානේ. ඕ මතකද? බුදුහාමුදුරුවෝ අපිට අකින්නේ ඕකනේ මං කිව්වේ ඕක. අපිට අකින්නේ නැති, බණක් අහන්නේ නැති ඒ කාලේ නිවන් අවබෝධ කරගන්නට කුසල් මදි වෙන්නේ නැති. ඒකයි කාම සංසාරය. මේ මනුස්ස ජීවිතයක් ලබා ගැනීමම පින්වත්නි අපි සසර බොහෝ පින් කරන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ දුර්ලභ කාරණා කීයක් දේශනා කරනවාද? අපේ එළියෙන් නැත්තෝ කියන්න බලන්න. නැත්තම්. යතුනේ එකක් කියන විතර ප්‍රශ්න වේදී එකක් කියන ප්‍රශ්නයක් ලැබුවත් නෑ. අපි දෙන්නේ නැත්ද? කොහොමද කියලා පොතේ. බුදුහාමුදුරුවෝ දුර්ලභ කාරණා කීයක් දේශනා කරනවාද? කාරණා 7ක් දේශනා කරනවා. දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභා කන සම්පatti සද්ධර්මෝ පරම දුර්ලභව තන 4ක් තියෙනවා. ඊළඟ බුදුහාමුදුරෝ දේශනා කරන දුර්ලභා කල්යාණ මිත්‍රතා දුර්ලභා පප්පච්චා. සත්‍ය සූර්යගමන සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ කල්පයේ තුල ඉපදීමම දුර්ලභයි කියලා. දැන් මේ කාරණා 7න් අපේ පින්වතුන් කාරණා කීයක් ලබාගෙන තියෙනවද? මොකක් කිව්වද කියලා අපි දන්නවද නැද්ද? නෑ කාරණා 8ක් නම් කියුණා වගේ දැනුණා ඇහුණා. මොකක්ද ඒ කාරණාවද කියලා අපි දන්නේ නෑ නේද? දුර්ලභංච මනුස්සත්තං. මනුස්ස ආත්මයක් තුළ උප්පත්තිය ලබා ගැනීමම දුර්ලභයි කියනවා. ඒ කාරණාව ලබාගෙන තියෙනවා නේද? දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභා. බුද්ධෝත්පාද කාලික උප්පත්තිය ලබා ගැනීමත් දුර්ලභයි කියනවා. ඒ කාරණාව දුර්ලභ වෙලා තියෙනවද? නැහැ. අපි ලබාගෙන තියෙන මොන බුද්ධෝත්පාද කාලයක්ද? ගෞතම බුද්ධ ශාසනය තුළ අපි උප්පත්තිය ලබා තිබෙනවා. දුර්ලභාන සම්පatti. ශන සම්පatti කියන්නේ අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම. දැන් හිතන්නේ ඇස් පේන්නේ නැත්තම්, කන් ඇහෙන්නේ නැත්තම්, කතා කරන්න බැරි නම්, යන්න දෙන්න බැරි නම් ඒ මනුෂ්‍ය ජීවිතයේ වැදගත්කමක් තියෙයිද? ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ශන සම්පත්තිය ලබා ගැනීමත් දුර්ලභයි. සද්ධර්මෝ පරම දුර්ලභයි. සද්ධර්මයේ තිරණ කාලයක උප්පත්ති ලබා ගැනීමත් දුර්ලභයි. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාල තිබිලා සද්ධර්මයේ නැති වෙන කාල පරිච්ඡේද තියෙනවද? දැන් ප්‍රශ්නයක් ගොඩ නැගුණේ නැද්ද ඔබ? බුද්ධෝත්පාදවල දුර්ලභ. බුද්ධෝත්පාද කාලය තියෙනවා. සද්ධර්මයේ නැති වෙන කාල පරිච්ඡේදයක් තියෙනවද? ඒ වගේ මොන කාල පරිච්ඡේදද? තියෙනවා කියලා නම් කිව්වා හේතුවක් නම්
නැතුවා වගේ. දැන් අපේ පින්වතුන් මහනුවර යුගයේ හිටිය භික්ෂුන් වහන්සේලාද වෙන පිරිසක් හිටියේ. ඒ පිරිසට මොකක්ද කියන නාමය? ගන්ධියන් කියලා කිව්වේ නෑ. අදට පුළුවන් ඔය පාලකඩු ගන්නව අතරේ ඉගෙන ගියාම බලා ගන්න පුළුවන්. ගණින්නාන්සේලා. ඒ කියන්නේ ගණින්නාන්සේලා කියන්නේ කාටද? අපි වගේ නෙමෙයි ඔය ඇත්තු වගේ. අපි වගේම සිවුරක් දාගෙන ඔය පත්‍රයක මම නුවරේ ඉතින් එහෙම පත්‍රයක පාලකඩු ගන්න දාන මාන වලට ගියාම පවුද තමයි කියන්නේ වහනයි. ඒ කියන්නේ ගණින්නාන්සේලා කියන්නේ අමුදරුවන් පෝෂණය කරමින් කටයුතු කරන මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ගිය පිරිස. ඒ නිසා තමයි අසන්න සරණංකර සංඝරාජ හාමුදුරන් වහන්සේ නැවත මේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට සංඝ සමාජය ආරම්භ කරන්නට පුළුවන් හැකියාව ලැබුණේ. ඒ නිසා තමයි ශාසනය නැතුනේ නැහැ. අවිචින්නව ප්‍රවත්වාගෙන ආවා උන්වහන්සේලා. මේ උන්වහන්සේලා වන්දනාමාන කරන්නට ඕන. එතකොට ඒ මහනුවර යුගයේ තමයි පින්වත්නි ඔය ඉච්ඡිතං පත්තිතං තුයං කිප්පමේව සමිජ්ජතෝ සබ්බේ පූරෙන් පුජිත සංගප්පා චන්දෝ පන්නරසියතා කියන සූත්‍ර පාඨයේ කියමින් පින් වාක්‍ය කියන පුරුදු පුහුණු කරේ. උන්වහන්සේලා බණ කියන්න හැකියාවක් තිබුණේ නැහැ. උන්වහන්සේලා ධර්මයේ ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා ඔය වාක්‍ය කියලා පින් වාක්‍ය කියලා කිව්වා. දැන් ඉතින් අපි තෝක වාක්‍ය කියනවා. ඔය කියනවා මම කියලා බත් වාක්‍ය කියලා. මොකද්ද මේකට කියන්නේ? ඉච්ඡිතං පත්තිතං තුයං කිප්පමේව සමිජ්ජතෝ සබ්බේ පූරෙන් පුරිත සංකප්පා චන්දෝ පන්නරසියතා. කවුද ඒ වාක්‍ය කියන්නේ? ඉක්මනට කියන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා. කවුද කියන්නේ? පසේ බුදුරජාණන් වහන්සේලා. එයි පසේ බුදුරජාණන් වහන්සේලා ඔක විතරක් කියන්නේ. ධර්මයේ අවබෝධ කරගත්තාට අන්‍යයන්ට ධර්මයේ අවබෝධ කර දීමේ හැකියාවක් නැහැ. ඉච්ඡිතං පත්තිතං තුයං සිතන පතන සියලු දෙයක්ම තුයං ඔබට. ඉච්ඡිතං පත්තිතං තුයං කිප්පමේව සමිජ්ජතෝ සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසීයතා. චන්දෝ පන්න රසීයතා. පන්න රසීයතා කියන්නේ චන්දෝ කියන්නේ චන්ද්‍රය. පන්න රසීයතා. පන්න රසීයතා. පූර්ණ චන්ද්‍රයා හටගන්නේ කොයි දවසකද? පසළොස්වක පෝයේට. හැබැයි මේ සූත්‍ර පාඨය නම් ඒව කියෙන්නේ නැහැ. බොරු නම් කියන්න එපා. චන්දෝ පන්න රසීයතා. පසු දිනට තමයි පන්න රසීයතා. පසු දිනට පූර්ණ චන්ද්‍රය වෙන්නේ. එතනින් පසුව තමයි අය අඩහඳ මොකක්ද කියන්නේ? ඒ පොය හතර කියන්න බලන්න. පොය හතර මොකද්ද? අවාඩවක, පුරාඩවක, අමාවක, පසළොස්වක. එන්න ඔබට අමතක වෙන්නේ. අපි මිනිස්සු දැන් පසළොස්වක විතරනේ පොය කියන්නේ. අනිත් ඒවා වැඩක් නැහැ. ඌව දැන් අපි යන්නේ පසළොස්වකට විතරයි. එතකොට මෙතනදී කියන්නේ සිතන පතන සියලු දේවල්ම හරියට පූර්ණ චන්ද්‍රයාමෙන් ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාව විතරයි පසේ බුදුරජාණන් වහන්සේලාට ප්‍රකාශ කරන්න පුළුවන්. අන්න ඒ වගේ කාල පරිච්ඡේද පින්වත්නි බුද්ධෝත්පාද කාල විතරයි සත්‍යධර්මයේ පවතින්නේ නැහැ. දැන් ওই කාරණා හතරම අපි ලබාගෙන තියෙනවා නේද? ওই කාරණා හතරම අපි ලබාගෙන තියෙනවා. ඊළඟ මම මොකද කිව්වේ? දුර්ලභ කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයන් ඉන්නවද? අපිට ඉන්නවද? කල්යාණ මිත්‍රය කියන්නේ කවුද? කල්යාණ මිත්‍රය කවුද?
කියන්නේ කොහොමද එකතු වෙලා කියන්නේ? ධර්මයේ විතරයි කියන්නේ. ඒ අතරත් ඇවුනා මේව වඩන්නේ කො. සුඛයේදී සැපේදී ඉන්න එකම කොහොමද කියලා වුණා. කවුරු කියනවා දැන් වෙනත් පුළුවන් කණිමු වෙනත් පුළුවන්. ඈ එහෙම ඕනේ කියන්නේ. ඔය දුකේදී මම එක ගැන කියලා දෙනවා ඉස්සරෝනේ. ඔය දුකේදී සැපේදී ඉන්නවා කියන එක මෙහෙම එකෙක් වෙන්න බෑද? අසත්පුරුෂයෙක් වෙන්න බෑද? භාවයෙක් වෙන්න බෑද? අනිත් පැත්තට හරවගන්න. ඈ අයහපත් දුෂ්ට වැඩ කරන කෙනෙක් වෙන්න බෑද? මේ සමාජයටම අහිත කරපු කෙනෙක් වෙන්න බෑද? එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයා කියලා කිව්ව දැන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ දිනක් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදු පියාණන් වහන්සේ මේ සත්‍යධර්මයේ කියන්නේ කල්යාණ මිත්‍රයන් පදනම් වූ සමාජයේ දේශනා වූ ධර්මයක්ද? බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කරන ආනන්ද හාමුදුරුවෝ මා හේවං ආනන්ද එහෙමවත් හිතන්නට එපා. මේ සත්‍යධර්මයේ කියන්නේ කල්යාණ මිත්‍රයා. එහෙනම් කලන මිතුරන් අපිට සත්‍යධර්මයේ ලැබිලා තියෙනවා. සත්‍යධර්මයෙන් සිත් පෝෂණය කරගත්තා වූ පිරිසක් අපිට යන්ත්‍රේ මාසයේ ඉස්සේ කරන්න ලැබිලා තියෙනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දුර්ලභ පබ්බජ්ජා. පබ්බජ්ජා කියන්නේ පැවිද්දාට. පැවිදිකම ලබා ගන්නවා කියන්නේ දුර්ලභයි කියලා. දැන් මගේ අත්තරම මහා සංඝරත්නයේ මුන්නතරම් බණිවද මිනිස්සු පොඩි වැරද්දක් දැකපු ගමන් අර කළ හොඳ දේවල් ඔක්කොම අවසන් ඒක අල්ලගෙන වදිනවා. නොඑක ආකාරයෙන් නොඑක පද කියලා වදිනවානේ. පින්වත්නි අපේ පින්වතුන් නිකන් බලන්න. අපේ පින්වතුන් පොයේ සිල් සමාදන් වෙන්න යනවානේ. පොයේ සිල් සමාදන් වෙන්න යනවා. ඉස්සර නම් පැය 24ම දවස පුරාම සිල් සමාදන් වුණානේ. අද පැය 12ක් ඉන්නවාද කියලා හිතන්න බලන්න. පංගුවක් කියලා මම දැන් නම් මම බලන්න කියන්නේ පොයට. එක දවසක් මම අවසාන ධර්ම දේශනාව සිද්ධ කරා. ඉතින් මිනිසුන්ට පුදුමාකාර හදිස්සියක් තියෙනවා යන්න. තුනට යන්නද සිල් වෙද්ද අර උතුරු සාලුවේ මීට නමල දා ගන්නවා බෑග් එකේ. සෙරෙප්පු දෙකක් මීට බෑග් එකේ දා ගන්නවා. ඒකලා අර කැසිකිලි යන ආකාරයෙන් ගිහිල්ලා මීට මගාරිනවා. එහෙම පිළිස. එතකොට පැය 24ක් එහෙම නැත්නම් පැය 12ක් ඉන්න බෑ. ඉතින් බොහෝ පිරිස මේ මහා සංඝ රත්නයට බහිනවා. මහන්සියලා පුදුමාකාර කැපවීමක් කරනවා. එක්කෙනෙකුට දවසක් පැවිදිලා ඉන්න පුළුවන් හිතන්න ගන්න ඔය බණිය නැත්තන්ට. ඒ කරන කියලා දැන් අපේ ඇත්තන්ට තියෙන්නේ පවුලේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න විතරයි. පන්සල කියන්නේ ආඳුනමක් මොන තරම් ප්‍රශ්න තියෙනවද? ගමක ප්‍රශ්න. දැන් අවුරුදු 3-4කට විතර ඉස්සෙල්ලා අපේ නායක ආන්දරන් වහන්සේගේ පින්කම තියෙන දිනේ ඒ ධර්ම දේශනාව සිද්ධ කරන පසු දින දානමේ පින්කම ඒ ඉස්සෙල්ලා දවසේ දානයක් තිබ්බා. ඉතින් ඇවිදින් ආරාධනා කරලා 15 නම ග්‍රහාමුදුනේ වැඩම කරන්න. මම දන්නවා බොහොම අමාරුවෙන් තමයි 7 නමක්වත් ඒ ගෙදර කියන්නේ. අනිත් කාමරවල වල දැම්ම 15 නමක් බෑ. මම ගියා 19කට මේවා කරන්න. කොහොම හරි ආන්දරණමක් වැඩි නැහැ. නවනමයි වැඩි. ආදරවල් දන් දෙන්නේ නැහැ. මම ඔයාලට දන් දෙන්නේ නැහැ. කියලා ගානින් නැවතුණා. ඉතින් ඔය වගේ පිරිස ඉන්නවා. අර නවනම ගැන නෙවෙයි හිතුවේ. එක නමක් ගැන විතරයි හිතුවේ. මහා පාප කර්මයක් කරගන්නවා. ඉතින් අද ඒ වගේ පොඩි ප්‍රශ්නයකදී මහා සංඝ රත්නයේ ලබනවා. හැබැයි මේ අරහත් ධජේ දාගෙන ඉන්න එක මහා දුර්ලභ කාරණාවක් හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දුර්ලභ කාරණා 6යි. හතරේ කාරණාව තමයි බුදුහාමුදුරුවෝ සත්‍ය සූර්යයක් ගමන සූත්‍රයේදී මේ ලෝකේ විනාශ වීම ගැන කතා කරනකොට පැහැදිලි කරනවා මේ කල්පයේ තුල ඉපදීම දුර්ලභයි. ඇයි? මේ ලෝකේ බුදුවරු හා පසේ බුදුවරු කොපමණ ප්‍රමාණයක් පහළ වෙලා තියෙනවද?
මේ ලෝකේ මං අහන්නේ ලෝකේම මේ ලෝකේ හටගත්තා වූ දවසේ ඉඳලම බුදුවරු හා පසේ බුදුවරු කොච්චර ප්‍රමාණයක් පහළ වෙලා තියෙනවද? අපිට පෙර කියලා තියෙනවා. ඒ කියන්නේ 5,12,526ක් ලෝකේ පහළ වෙලා තියෙනවා. එයින් බුද්ධ ශූන්‍ය කල්ප බුදුවරු පහළ නොවෙච්ච කල්ප 91ක් තිබිලා තියෙනවා. හැබැයි පින්වත්නි ඔය එක කල්පයකවත් බුදුවරු 5 දෙනෙක් ලෝ පහළ වෙන එකම කල්පයක් වන්නේ. ඒ කියන්නේ අපි මේ උපන් කල්පයේ පමණයි. මේ කල්පයේ බුදුවරු 5 දෙනෙක් පහළ වෙනවානේ. පහළ වෙන්නේ ඉන්නවා. කවුද? කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම ඔය හතර නම බුදු වෙලා අවසන්. තවත් එක බුදු කෙනෙක් ඉන්නවා. කවුද? අනාගතේ පහළ වෙන අපේ මෛත්‍රී බුදුආනන්ද වහන්සේ. ඒ නිසා තමයි මේ කල්පයේ තුල ඉපදීමම දුර්ලභයි කියලා. ඒතකොට දුර්ලභ කාරණා හතෙන් කීයක් ලබාගෙන තියෙනවද? කීයක් ලබාගෙන තියෙනවද? අනේ අම්මා කියන්නේ වෙයි ඒක. හතම කොහොමද ලබාගෙන තියෙන්නේ? හයයි ලබාගෙන තියෙන්නේ. මහාන කොළවල ඉන්නේ කොහොමද? අන්නේ මහානවා කියන්නේ ආයේ හොරේ මහානලා තමයි වන්නේ ඉතිවා. මහාන ජීවිතය උදා කරගෙන අර බුදුහාමුදුරෝ දේශනා කරනවා අබ්බාව කාසෝ තිත්තන්තෝ. හැබැයි මේ පන්සල් වල නම් මහානලා වැඩන්නේ. මොකද සම්බෝධයන් ගලාවතෝ කිහි ජීවිතය වගේම තමයි පැවිදි ජීවිතය. වාදක කම් කඩවලු කිසි ජීවිතයක්. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරනවා ග්‍රාමවාසී ආරණ්‍ය වාසී කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. බුදුහාමුදුරෝ අගය කරන්නේ ආරණ්‍ය වාසී ග්‍රාමවාසී. තව පිළිසකට දහම කියා දෙමින් යහපත් මාර්ගයේ යොදවමින් නිවන කරා යන ගමනට සහයෝගය ලබා දෙන පිරිස තමයි ග්‍රාමවාසී. ආරණ්‍ය වාසී කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන පමණක් ඉදන පිරිස. ඒතකොට ඒ පැවිදි භාවයන් ලබාගෙන අබ්බාවකාසෝ තිත්තන්තෝ බුදුහාමුදුරෝ දේශනා කරනවා රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ හරියට අහසේ ඉගිලීගෙන යන කුරුල්ලෙක් හා සමානයි. කුරුල්ලාට බර තියෙන්නේ මොකේද? තාටු දෙකේ පමණයි. රහතන් වහන්සේ බරක් දැනෙන්නේ මොකේද? තුන් සිවුරේ පාත්‍රයේ පමණයි. කිසිම බැඳීමක් නැහැ, ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඒ නිසා අන්නේ එතෙන්ට යන්නට අපි නිරන්තරයෙන්ම යහපත්ව කටයුතු කරන්නට ඕනේ. එහෙම කටයුතු කරොත් අපේ සසර ජය ගැනීම යහපත් වෙනවා. සසර යහපත් කර ගැනීම තුළ අපට සැනසීම උදා කර ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එමනම් ඔබ හිත කය වචනේ කියන ද්වාරත්‍රයම යහපත් කරගෙන ඔබ මේ දහම් කාරණා ටික ශ්‍රවණය කරොත් ඔබට මහා ආනිසංසයක් ලැබෙනවා. අර අටුවාවේ සඳහන් වෙනවා ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට කොහොමන කාල පරිච්ඡේදයක් ඒ ආශිර්වාද ලැබෙනවද? මම කියාගෙන යන්නම් ඒක කියලා තියෙනවා. ඒ නිසා පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නවකප්පං සුදරමං අට්ඨකප්පං යාජිතෝ ඒකකප්පං අනුමෝදනා දේශිතෝද අසංකයෝ. දැන් මතක් වෙනව නේද? මතක් වෙනවද? අපි ආමඳුරනේ අද තමයි යන්නේ නේද? හැබැයි මේක මම කිසිවතාවකට ඇයි පැහැදිලි කරලා ඇති. නවකප්පං සුදරමං කියන්නේ මනාව සිත පිළිපවාගෙන ධර්ම ශ්‍රවණය කරන නැත්නම් කල්පනාමයක් ආශිර්වාද ලැබෙනවා. නවකප්පං සුදරමං අට්ඨකප්පං යාතිතෝ. යාතිතෝ කියන්නේ දැන් මේ දැහැත්පත්තියක් තියලා ආරාධනා කරලා කොලයක් කියලා මෙන්න කියලා මහාමුදුර මේකේ තියෙනවා ඒකට අනුව බල කියන්න. ඉස්සර නම් දැහැත්පත්තිය දීලා ආරාධනා කරනවා ඕක කියලා දීලා නිකන් බැඳලා යනවා නෙවෙයි. අද බුදුහාමුදුරට දැන් තේින්න දෙවි පිළිතර ආරාධනා කරන්න ගියාම අපි මොන කියන්නේ වාක්‍යනේ විපත්ති පරිවාහය සබ්බ සම්පatti දිට්ඨිය සබ්බ දුක්ඛ සබ්බ භය සබ්බ රෝග විනාශය පරිත්තං රෝධවංගා. අපේ යනුකම්පාවෙන් අපේ හාමුදුරනේ බණ කියන්නේ ධර්මයේ පිළි ධර්ම දේශනා කරන්නේ.
දැන් ඉමාම් එක්කම එක්ක සංඝාසනය වෙන වාක්‍ය කියන්නේ කවුද? හාමුදුරුවෝ. ඕක කියන්නේ කවුද? කිහියත්තා. අපේ හාමුදුරනේ අපි තාම ආහාරිකාතෙන් හරි හම්බ කරගත්තා වූ ධනෙන් සකස් කරගත්තා වූ ධනෙ තමයි මේ තියෙන සුදු පිරිවැටියකින් වහලා තියෙන එකයි. පිරිසුදුයි පවිත්‍රායි. ඒ නිසා අප කෙරේ අනුකම්පාවෙන් ඔය දානේ පිළිගන්නවා කියලා අපි කිහියත්තා කියන්නේ දැන් අපි කියන්නේ. අපි කියවන නිසා කියනවා එච්චරයි. එතකින් හදාන්නේ නැහැ. එහෙමනේ. එතකොට යානිතෝ කියන්නේ ආරාධනා කරන අරමුණ පැහැදිලි කරන්නට ඕනේ. දැන් අපි පන්සල් වල එහෙම කරනවා නේද? අපේ හාමුදුරනේ මේ වගේ මේ අරමුණු හේතු ගානා කරගෙන අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරනවා. අපගේ අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරනවා කියලා තමයි දැහැත් වට්ටිය දීලා ආරාධනා කරනවා. කියලා ඕක කියන්නේ ඉතල දැහැත් වට්ටිය උස්සගෙන එනවා. මොකදදී ආගම කරනකොට බලන්නකෝ. ඒක කියන්නේ ඉතලා ඉතින් ආරාධනා කරන්නේ නැති. සම්බන්ධලා අපින් කියන්නේ ඔබලාවක් තමයි කියලා. එහෙම කියන්නේ වෙලා. එතකොට මේ දැහැත් වට්ටිය දීලා ඒක දීලා හරි දෙන්නේ ඉස්සරහ හරි කියවන්නට ඕනේ. මේක මෙයා ආරම්භ කරගෙන කරන්නේ. එතකොට අට්ඨ කප්පන්නේ ආදිතෝ. ඒක කප්පන් අනුමෝදන. හැබැයි මේ අදරන් නැතුවා වගේ. ඒක කප්පන් අනුමෝදන. ඒක ඔක ඒ කාරණාවේ පැහැදිලි කරන්නේ මම කියන කාරණාවේ මේක කියන්නේ ඒක කප්පන් අනුමෝදන. දැන් අපේ පින්වතුන් යම් ආකාරයකින් ධර්මයේ දේශනා කරන අපේ නිවස තුළ මෙවැනි පින්කමක් සිද්ධ කරන අපේ පින්වතුන් ගිහින් ආරාධනාවක් සිද්ධ කරනවානේ. දැන් අද අවසර කරන්නේ නැහැ. අපි මතක වස්ත්‍ර පූජා වෙලාවේ ඔක්කොටම දැනුවත් වීම සඳහා කියනවා අහවල් දවසේ බණ අහවල් දවසේ දානේ කැමති කෙනෙක් පුළුවන් කෙනෙක් එන්න කියලා. විවෘත ආරාධනාවක් කරනවා. නැත්නම් තුන් මාසෙ එහෙම නම් අපි ගිහින් කියනවා. පංගුවක් වෙලාවට යම් හේතු කාරණාවන් නිසා ඒ වෙලාවටම එන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවසාන මොහොතේ හරියවදින් ඒකට සහභාගී වෙනවා. අනුමෝදන් වෙනවා. අනේ සාදුයි කියලා හරි අනුමෝදන් කරනවා. අන්න ඒ ඇත්තන්ට කියනවා ඒක කප්පන් අනුමෝදන. ඒක කල්පයක් ලැබෙනවලු. හැබැයි ඔය බත් ගහන්නේ උන්ට නම් ඒක හම්බෙන්නේ නැහැ. පංගුවක් කියනවානේ අර ගෙදර වණ ඉවරයි. දැන් යමව්. කොහොම කියලා එන්නේ උමුත් ඉන්නවා. මම මේ විවෘතව කියන්නේ අද මට ඔය චෝදනාවක් තියෙන බන්නවා කියලා. නෑ බනිනවා නෙවෙයි. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරනවා අග්ගිකණ්ඩෝපම සූත්‍රයේදී ආගමික වතාව සිද්ධ කරන භික්ෂුවට ගිහියට දෙපැත්තටම මේක හේතු වෙනවා. ආගමික වතාව සිද්ධ කරන තැනට ගිහිල්ලා ඒ සඳහා සහභාගී වෙන්නේ නැතුව ඒ උයන පියන දේවල් ඒ වතුර පොදක් හරි බොනවා නම් කනවා නම් බොනවා නම් හරියට කිරිබෝල කියනවා. දැන් පංගුවක් වෙලා අපි දාහනේ කරලා යනවා. යනකොට සීනි පැකටයක් හරි පිටි පැකටයක් හරි එල්ලගෙන ඔකත් ගස්සෝ යනවා. මේ ළඟදිනුත් මට එහෙම හම්බුණා. මම ඇහුවා කොහෙද මේ යන්නේ? අපි යනවා දාහනේ ගෙදර. මං කිව්වා දාහනේ ගෙදර කියන්නේ එපා දැන් කෑම ගෙදර කියලා කියන්නේ කිව්වා. එහෙම කියන්නේ මං ගියා යන්න. දාහනේ ගෙදර වෙන්න බෑ. කරුණාවක් අරගෙන අපි යනවානේ. එතන කොහොමද දාහනේ ගෙදරක් වෙන්නේ? ඥාති වේතාය ඥාතින සංග්‍රහ කරන වෙලාවේ දාහනේ ගෙදරක් වෙන්නේ නැහැ. දාහනේ ගෙදරක් වෙන්න නම් බුදුහාමුදුරුවෝ ඇතුළු ආදී මහා සංඝරත්නය වැඩෙන්න ඕනේ. එතකොට ඒ පිරිස වැඩම කරන අවසන්. එතකොට අන්නේ ඒ වගේ ගිහින් කනවා නම් බොනවා නම් ගිනි බෝල ගිලින්නා වගේ. අනේ මම කියන්නේ එකම දෙයයි කියන්නේ ඒ ගිනි බෝල ගිලින්නට යන්න එපා. ඔබ වෙන වෙලාවක ගිහිල්ලා ඒ මේ හේතු කාරණා පැහැදිලි කරලා මට එන්නට බැරුණේ මේක කියලා එන්න. එහෙම නැතුව කන්නරොන් කරන් යන්න එපා. ධර්මානුකූලව කියන්නේ මේ. ඒක කප්පන් අනුමෝදන් වෙන ඇත්තන්ට එක කල්පයක් තියෙනවා. දේශිතෝ අසංඛ්‍ය දේශකයන්න් වහන්සේට ප්‍රමාණයක් සිහිපත් කළා නැහැ. එහෙනම් ඒ සම්බන්ධව කරන අනුශාසනාවන් දෙකකින් අවසానයි. මීට වඩා මම එක දහම් කරුණක්වත් පැහැදිලි කරන්නේ නැහැ. අරමුණු කරගත්තා වූ ගාථා ධර්මයට අදාළව දහම් කරුණු ටිකක් දේශනා කරන අතරේ දේවාපියන්ගේ වැදගත්කමක් පැහැදිලි කරලා මේ ධර්ම දේශනාව ආමාර කරන මොකද දැන් විනාඩි 40ක් ගිහිල්ලා. තාම විනාඩි 20කින් අවසන් කරමු. මොකද මට වණිනවා වණ වැඩියෙන් කියනවා කියලා. පංගුවක් වෙලාවට අපි 9ට ආවත් 10ට ආවත් හාමුදුරු වණ කියනවා.
ඉතින් බානිනවා. දැන් එළියේ ඉන්න අතෝ බංගුවක් කියලා ආරද මේ අනිල් කට්ටිය නෙවෙයි. ඔය අවසානයේ අර මම මුලින් කියපු වචනේ දෙන කට්ටියට ඒ කට්ටිය බානිනවා. ඒ නිසා වැඩි බලන්න කියන්නේ නැහැ. පින්වත්නි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මාතෘ උපස්ථානය. මාතෘ උපස්ථානය. ආදරණීය මෞතුමියගේ ගුණය සිහියට නගාගෙන මෞතුමිය වෙනුවෙන් කරන්නට පුළුවන් ඉහළම යුතුයකම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ලෞතර බුදුහාමුදුරුවෝ තරම් පින්වත්නි දෙමාපියන්ගේ ගුණය වටිනාකම දේශනා කරපු වෙනස් ශාස්ත්‍රවලෙක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දෙන්නට පුළුවන් ඉහළම පදවිය ලබා දුන්නේ මේ මහමඩ අපච්චිට. මොකද බුද්ධෝ ඉව මාතා බුද්ධෝ ඉව පිතා. අපේ අම්මයි අපේ අප්පච්චි හරියට බුදුවරු හා සමානයි. ඒ කියන්නේ මේ දරුවන්ගේ ලෝකය යහපත් කරන ශ්‍රේෂ්ඨතම දෙපළ තමයි අපේ අම්මයි අප්පච්චි කියන්නේ. දැන් බලන්න මේ ලෝකයේ මොනතරම් සත්ව කොටාස ඉන්නවද නේද මේක? මොනතරම් සත්ව කොටාස ඉන්නවද? අපි මේ එළියට වැස්සාම අපේ ඇහැට ගැටෙන සත්ව කොටාස් කීයක් ඉන්නවද කියලා නිම කරන්න පුළුවන්. දැන් ඔය සතුන් ඉපදිලා විනාඩි කීපයක් දින කීපයක් දවස් කීපයක් මාස කීපයක් ගියාම අම්මා හොයාගෙන ගිහිල්ලා ටික බොනවානේ කෑම බීම ටික හොයලා කනවානේ බඩ පුරවා ගන්නවානේ මේ මනුස්ස සත්‍යය ගැන හිතන්න බලන්න. උපතේදී අසරණම සත්‍යය කවුද? මේ මනුස්ස සත්‍යය. දවසක් දෙකක් අවුරුද්දක්ද අවුරුදු ගණනාවක් යනකම්ම මව් යකේ ගියේ සෙනෙහස මැදේනේ අපේ දරුවෝ මේ ලෝකයේ දායාද කරලා හදා වඩා ගන්න ඉන්නේ. අතහැරලා දැම්මොත් මොකක් වෙයිද? මේසාගේ සත්‍යය නැතිලා එන්නේ. මුන්නතරම් දැන් ආර බුදුහාමුදුරුවෝ පිටකදී දේශනා කරනවා අපේ අම්මා කෙනෙක් එක දරුවෙක් හදනකොට අම්මා කෙනෙකුට මොනතරම් ජරාව කැවෙනවා කියනවාද? මොනතරම් ජරාව කැවෙනවද? ආධනාවක පුංචි ප්‍රශ්නාර්ථයක් නෙවෙයි ඇටෙක් වගේ ප්‍රශ්නාර්ථයක් ලොකු ප්‍රශ්නාර්ථයක්. ඇයි? අද අම්මා මේ දරුවෝ හදන නාට්‍යය එහෙම නේද? අද නාට්‍යයම දරුවෝ හදන. ඒ නිසා ඒ ජරාව කැවෙන්නේ නැහැ ඒක. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අම්මා කෙනෙක් එක දරුවෙක් හදනකොට ඇට්ටොලුවක් හා සමානව ජරාව කැවෙනවා. අපි වෙනුවෙන් මහා සේවාවක්. දැන් අපි අපේ ජීවිතේ ගත්තාම මේ දරුවෝ මේ සමාජයේ බොහෝ දරුවෝ ඉන්නවා අම්මා මොනවද කරලා තියෙන්නේ අප්පච්චි මොනවද අපිට කරලා තියෙන්නේ කියලා අහන දරුවෝ ඉන්නවා. එහෙම දරුවෝ නැද්ද මේ සමාජයේ? ඉන්නවා. හැබැයි අපේ අම්මා අපි වෙනුවෙන් මොනතරම් වෙහසක් දරනවාද? අපි දසමසක් කුස හොයාගෙන අපේ අම්මා අපිව කුසට ආපු දවසේ ඉඳලම හරියට උණු වතුර ටිකක් පීවේ නැහැ. හරියට Taman රසයි කියලා Taman ආසාවෙන් කෑමක් කෑවේ නැහැ. Taman අවශ්‍යයි කියන හයියෙන් ගමනක් බිමරක් ගියේ නැහැ. ඇයි එහෙම ගියේ නැත්තේ? අපි වෙනුවෙන් මගේ පුතා මගේ දරුවා මගේ කුස තුල ඉන්නවා. ඒ නිසා මගේ දරුවා හොඳින් යහපත්ව මේ සමාජයට බිහි කරන්නට ඕනි. ඒ නිසා මගේ දරුවා නිදුක් නිරෝගී දරුවෙක් හැටියට මම මේ ලෝකෙට බිහි කරන්නට ඕනි කියන මහා මෙහෙවරක් අම්මගේ හිත තුළ තියෙනවා. ඒතකොට අපේ අප්පච්චි අපිව මේ ලෝකයට දායාද මව් කුස පිළිසිඳ ගැනීමත් එක්කම මේ සමාජයේ තුළ කොහොමද මගේ දරුවා මේ සමාජයට බිහි කරන්නේ සදා වඩා ගන්න මහා මෙහෙවරක් මහා මෙරක් හැටියට ඔබේ තබාගෙන කටයුතු කරනවා. ඒ නිසා තමයි අපේ බුදුහාමුදුරුවෝ අපේ අම්මට දෙන්නට පුළුවන් ඉහළම පදවි දුන්නේ.
මාතු ගුණෝ අනන්තෝ පිතු ගුණෝ අනන්තෝ. අම්මගේ ගුණය අපිට මෙච්චරයි කියලා කියන්නට බෑ. අපේ අප්පච්චිගේ ගුණය මෙච්චරයි කියලා අපිට කියන්නට බෑ. ඒ වගේ ගුණයන්ගෙන් යුක්තයි අපේ අම්මා අපේ අප්පච්චි. එහෙනම් අපේ අම්මාගේ ගුණය සිහියට නගාගෙන මේ කටයුතු කරන්න. අම්මා වෙනුවෙන් කරන්නට පුළුවන් හැම යුතුයකමක්ම කරා සුමිත් අයියා. ඒ විදේශගත වෙලා ඉන්න ඒ දියණිවරු දෙපළක් තමන්ට කරන්නට පුළුවන් ඒ යුතුයකම් කළා. තමන්ගේ සහෝදරයා තබාගෙන තමන්ගේ සහෝදරයාගේ ළඟ තියලා අම්මට කරන්නට ඕන යුතුයකම් ටික කළා. අපේ අම්මා වෙනුවෙන් සුමිත් අයියා කරන්නට පුළුවන් හැම යුතුයකමක්ම කළා. ආධ්‍යාත්මික වශයෙන් හෝ කායික වශයෙන් මේ ධ්‍යානසේම කළා. බොහෝ අවස්ථාවන් වලදී අසනීප තත්ත්වයට පත් වුණාන් පස්සේ අම්මාට පිරිත් ටික කියලා ආශිර්වාද කරා. මං හිතන්නේ අසනීප තත්ත්වයට පත් වෙනකොටම දාන්නේ පිරිත් ටික. පිරිත් ටිකක් දාලා අම්මට අහන්න සලස්සනවා. මේ දියණියයි පුතණෝයි අපේ අක්කයි මේ හැම දෙනාම අම්මට කරන්නට පුළුවන් හැම යුතුයකමක්ම කළා. අවසාන මොහොතේ යුතුයකම කරන්නේ යන අතරතුරේ තමයි සුමිත් අයියාගේ අතේ දීම අම්මගේ හුස්ම පොළවේ විශ්වයට උදාහරින්න තියෙන්නේ. ඒ නිසා සුමිත් අයියේ අනවහාතෝ තතෝ ආග අනුන්නාතෝ ඉකෝගතෝ යථාගතෝ තථාගතෝ කාදත්ත පරිදේව. දැන් අදල වැඩක් නෑ. දුක් වෙලා වැඩක් නෑ. අනවහාතෝ තතෝ ආග. දැන් සුමිත් අයියාවත් ඒ දියණිවරු දෙපළවත් මේ සහෝදර පිරිසවත් ඥාති පිරිසවත් කවුරුවත් ආරාධනා කළාද මේ ලෝකෙ උප්පත්ති ලබන්න කියලා? ආරාධනා කරේ නැහැනේ. අනවහාතෝ තතෝ ආග. අනවහාතෝ අනාරාධිතව. අනවහාතෝ තතෝ ආග. ආග කියන්නේ පැමිණියා කියන එක. අනාරාධිතව අපාතට පැමිණියා. අනවහාතෝ තතෝ ආග අන්‍යඥාතෝ ඊතෝගතෝ. අනාරාධිතව අපි අතරින් ඉන්නවා කියන්නේ ආරාධනාවක් කරේ නැහැනේ. දැන් උන්ගාම ජීවත් වුණ ඇති අම්මේ දැන් ඉතින් මරණයටපත් වන්නට කියන කාලේ ඉතින් මැරියලින් කියලා කිව්වේ නැහැ නේද? ආරාධනාවක් කරේ නැහැ. අනාරාධිතව අපාතට පැමිණියා. අනාරාධිතව අපාතරින් වෙන්නවා ගියා. යථාගතෝ තථාගතෝ. තථාගතයන් වහන්සේ දේශනා කරපු යථාර්ථය මේක නේද? උප්පත්ත්‍ය සරේ වේදං මරණං ආගතං සදා. උප්පත්ත්‍ය සමග මරණය අපි අරගෙන යනවා. මරණයෙන් කෙලවර වෙනවා. ඒ නිසා කාදත්ත පරිදේවනා. පරිදේවනා දුක් වෙන්නට දෙයක් නැහැ. අඬන්නට දෙයක් නැහැ. වැළපෙන්න දෙයක් නැහැ. අපිට දැන් කරන්නට පුළුවන් මේ එකම දේ. පුඤ්ඤානි පරලෝකස්මින් පරිත්තාවන්ති පාරණ. පිනක් දහමක් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා කරලා ආයති භවයේ සුඛිත මොදිත කරදීමේ හැකියාව පමණයි අපිට කරන්නට පුළුවන්. අන්නේ ක්‍රියාව තමයි මේ මොහොතේ අම්මා වෙනුවෙන් කරන්නේ. ඒ නිසා බ්‍රහ්මාදි මාතා පිතරෝ පුප්පාචායාච උච්චරේ ආවුණේයාච පුත්‍රානම් පදාය අනුකම්පක. බුදුහාමුදුරේ දේශනා කරනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළවන්නට පෙර මේ ලෝකෙම මැව්වා කියලා කවුද කියන්නේ? මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයාගේ කොහෙන් කොහෙන්ද උප්පත්ති ලැබුවා කියන්නේ මේ සත්‍ය බ්‍රාහ්මණ ලෝකයේ මුඛමාසී භාවරජ්‍යන්‍ය පුතක් ඌර්කදස්සියක් වයිසිය පත්‍යං සුද්ධ අජායක. සංස්කෘත ශ්ලෝකයේ එවනතන් ඍග්වේදයේ 91 වන ශ්ලෝකයේ තුල පැහැදිලි කරනවා. බ්‍රාහ්මණ ලෝකයේ මුඛමාසී භාවරජ්‍යන්‍ය පුතක් මහා බ්‍රහ්මයාගේ කටෙන් උප්පත්ති ලැබුවා කියනවා කවුද? බ්‍රාහ්මණයෝ. බාහුව රජ්‍යන්‍ය පුතක්. බ්‍රාහ්මණයින් සාස්ත්‍ය ඌරු රජසිය අත්පයසිය ඌරු කියන්නේ කොහෙද? මේ ශරීරයේ මොන කොටසද ඌරු කියන්නේ? සංස්කෘත වචනයක් මේකද? සංස්කෘත ස්වරෝගය ඌරු කියන්නේ කලවාවලට. කලවාවලට කියන්නේ සංස්කෘතයෙන් ඌරු. ඒ කියන්නේ කලවාවලින් කොහෙන් කවුද මෙවුවා කියන්නේ? වෛශ්‍ය. සූත්‍රය මෙවුවා කියන්නේ කොහෙන්ද? පත්‍යං සූත්‍ර වජායත. යටිපතුල වලින්.
සූත්‍රය නෝවා. බුදුරජාණන් වහන්සේ අස්වලාන සූත්‍රයේදී පැහැදිලි කරනවා මේවා මේ ආකාරයට මේ ලෝකයේ සත්‍ය හටගත්තේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ මහා බ්‍රහ්මයා මැව්වා නම් ඒ මහා බ්‍රහ්මයා තුල තිබෙනවලු කාරණා හතරක්. මොකක්ද ඒක? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. සිව්බව විරණේ යුක්තයි. අපේ අම්මා, අපේ අප්පච්චි අන්වය සිව්බව විරණේ යුක්තයි. අපේ සතුට, අපේ ජීවුණුව දෙස බලලා මනාව සතුට වෙන කෙනෙක් තමයි දෙපළක් තමයි අපේ අම්මයි අප්පච්චි. අපි දුක් වෙන තැනදී දුක් වෙන කෙනෙක් තමයි අපේ අම්මයි අප්පච්චි. ඒ ප්‍රධානම අම්මා අපේ ළඟින්ම ඉන්නේ කියලා නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේ දරුවන්ගේ ලෝකය පාලන ප්‍රධානතම කෙනා කවුද? අපේ අම්මා කියලා කිව්වේනේ. ඒ නිසානේ ගෙදර බුදුන් කිව්වේනේ. ළඟ ඉඳගෙන හැම දෙයක් ගැනම පුළුල් අවබෝධයක් ලබා දෙන්නේ කවුද? අපේ අම්මා නේද? අපේ අම්මා කන බොන හැටි, අදින බලදින හැටි, අනේ හැටි, කතා බස් කරන හැටි ඔක්කොම ළඟින් ඉඳගෙන කියලා දෙන්නේ අපේ අම්මා නේ. දැන් අපි මුංචි කාලේ කැම ටික කනකොට හිතන්න බලන්න. අපි පිළිවෙලක කනවාද? ඈ? බාත්‍රියේ මැෂින් අනාගෙන කනවානේ ඇඟිලි වලින් කනින්න කනවා ඊළඟ ඇඟිලි ලෙව ගන්නවා, පිටාල ලෙව ගන්නවානේ අපි ඔහොම කනවානේ. අපෝ අපේ ආන්දෝලන අපි කන්නේ. මුංචි කාලේ අපි කාලා තියෙනවා. එතකොට අපේ අම්මා ඒ දේශ බලාගෙන ඉඳලා කියනවා අනේ මයි පුතේ මගේ දරුවෝ කොහොම කන්නේ නැහැ. කොහොම කාලා වුණ අතර ඒව කන්නේ නැහැ. පිටාල ලෙව කන්නේ නැහැ. හැබැයි උන්දලා ධර්මයේ කෙරේ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හැබැයි සමාධි දැනුමින් කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ ධර්මානුකූලව කියනවා පත්තන ඉල්ලේකං ගුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය. පත්තන ඉල්ලේකං ගුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය. සමසූපකං ගුඤ්ජිස්සාමීති සික්ඛාකරණීය. පාංගව කලාවට අපි අම්මා බට්ටික වේදනකොට අපි බට්ටික බෙදා ගන්නකොට පුතේ බතට සල්ලන වැණියක් වැණියන වල සල්ලන බතත් බෙදා ගන්නිලා කියලා අපිට ළඟින් ඉඳගෙන කියනවා. අතට ලෙව ගන්නකොට කියනවා මගේ පුතේ අතට ලෙව ගන්න හොඳ නැහැ. ඒක නුසුදුසු ක්‍රියාවක්. ඊගාන ලෙව ගන්නකොට කියනවා නුසුදුසු ක්‍රියාවක් ඔක කරන්න එපා. නොගැලපෙන දෙයක්. එහෙම කියලා දෙනවානේ. ඒ නිසා තමයි කුබ්බ ආචාර්ය කියලා කිව්වේ. කුබ්බ ආචාර්ය කියනවා. කුබ්බ ආචාර්යයේ පූර්ව ආචාර්යවරු. අපි අධ්‍යාපනය ලබන්නට පෙර අපිට හැම දෙයක් ගැනම පුළුල් අවබෝධයක් ලබා දෙන්නේ අපේ අම්මයි අපේ අප්පච්චි. ඒ නිසා අපේ අම්මා වෙනුවෙන් අපේ අප්පච්චි වෙනුවෙන් අපි මොන තරම් දේවල් කළත් උන්දලා කරපු දේවල් වලට සම්බන්ධ උපකාරයක් කරන්න බෑ. අපේ අම්මා මොනවද කරලා තියෙන්නේ අපේ අප්පච්චි මොනවද කරලා තියෙන්නේ කියලා අහන දරුවන්ට කියන්න තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයට අනුව ගන්නකොට දින්නාහම් වික්කේන සුප්පටිකාරං වදාමි වම් මාතුච්ච පිතුච්ච. දැන් අපේ බුදුහාමුදුරෝ දේශනා කරනවා දෙමාපියන්ගේ ලැබුණා වූ උදව් උපකාර වලට සල්ලන උපකාරයක් කරපු ශ්‍රේෂ්ඨ උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ හැර සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරුණන් වංශකයට යන අවස්ථාවේ තමන්ගේ අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. මගේ අම්මා සම්‍යක් දෘෂ්ටියට පමුණවන්නට ඕනේ කියලා ජාත භූමියට යනවානේ. ජාත භූමියට ගිහිල්ලා තමන් වහන්සේ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇඳේ වාඩි වෙලා ඉන්නකොට තරමක රෝගාතුරපත් වෙනවා. පත්ුණෙන් පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට අභෝපස්ථානයේ සඳහා වැඩම කරන්න තියෙන්නේ කවුද? ඇඳ හත කොනේ හිටියා විරුඩ විරූපාස වෛශ්‍රණ දුරාශ්‍ර කියන සතරවරන් දෙවිවරු. අභෝපස්ථානයේ සඳහා ඉන්නේ සාම්පති බ්‍රහ්මයයි සක්‍ර දිවරාජයයි. දැන් අම්මා මේ දෙස බලාගෙන ඉන්නවා. අම්මා මේ දෙස බලාගෙන ඉඳලා ටික වේලාවක් යනකොට යම් තරමක සුවතාවයක් ඇති වෙනවා. උන්වහන්සේ මවලා පෙන්නවා මේ අම්මා මිත්‍යා දෘෂ්ටි සම්‍යක් දෘෂ්ටියට පමුණවන්නට ඕනේ. ඒ වෙලාවේ අම්මා අහනවා පුතේ මේ හතර කොනේ ඉන්නේ කවුද? මේ තමයි අම්මේ මේ සතර දිශාවට ඉන්න යක්ෂ සේනාධිපතියන් හතර දෙනා. ඒ කියන්නේ අපි කියනවා සතරවරන් දෙවිවරු කියනවා. මට මේ අපෝපස්ථානයේ සඳහා වැඩ පැමිණෙන්නට යෙදුනේ කවුද? සහම්පති ග්‍රහණයයි සක්‍ර දිවරාජයයි.
ඒ කියන්නේ සාම්පති බ්‍රහ්මයාගේ මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා තමයි මට මේ අපුපස්ථාන සඳහාවේ. ඒ මහා බ්‍රහ්මයා තමයි තමන්ගේ දේවත්වයෙන් අදහන්නට යෙදෙන අම්මා. ඒ වෙලාවේ අම්මා කල්පනා කරනවා මගේ පුතා මේ පිරිසෙන් අපුපස්ථාන ලබන්නට ශ්‍රේෂ්ඨ කෙනෙක් නම් මගේ පුතාගේ ශාස්ත්‍රවරයා මුන්නතරන් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද කියනවා සමගම ධර්මයේ දේශනා කරන සෝවාන් ආදී මාර්ගඵලවලට හැරෙනවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ දහම් දේශනා කරමින් ඉන්න අතරතුරේ එකපාරටම ධර්මයේ දේශනා කළා සාදු නාද පවත්වන්නට යෙදුණා. කවුද? අපේ බුදුහාමුදුරුවෝ. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ඇයි බුදු පියාණන් වහන්සේ සාදු නාදයක් කරන්නේ? ආනන්ද මගේ දකුණස්සව සාරිපුත්ත මහ රහතන් වහන්සේ අම්මගෙන් ලැබුණා බිව්ව කිරිවලට සරල උපකාරයක් කරා. මං ඒ සතුටට තමයි සාදු නාදයක් පවත්වන්න තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගෙන් පවා සාදු නාද ලැබුණු අවස්ථාව. ඒ කියන්නේ අපේ අම්මා මිත්‍යා දෘෂ්ටිකේ නෙවෙයි හිටියේ. එහෙනම් අපිට ඒ අම්මගෙන් ලැබුණා වූ උපකාර වල සරල උපකාරයක් කරන්න බැහැ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අම්මයි තාත්තයි දෙනා ඔරේ ඉස්තකේ තබාගෙන බිමට බස්සන්නේ නැතුව අවුරුදු 100ක් අපෝපස්ථාන කරා. අම්මා දස මාසයක් කුසවාගෙන මෙලොවට පිහිටලා රතුන් දුදේ සුදෝවන් කිරිබවට පරිවර්තනය කළා පෙව් කිරි බින්දුවකටවත්. පියාණන් වහන්සේ අපෝ පෝෂණය කරන්න මේ මහ පොළොව සමග උරින් උර ගැටෙනා මොහොතේ ශරීරයෙන් වැයුණා වූ දහදින බින්දුවකටවත් සමාන කරන්න බෑ කියලා කියනවා. දැන් අම්මා කෙනෙක් අපිට කිරි පොවනවා. මේ කිරි බින්දුවක් නිපදවන්නට ලේ බින්දු කීයක් අවශ්‍යද? අපි අම්මලා කියන්න බලන්න. අපේ දරුවෝ කියන්න බලන්න විද්‍යාවෙන් ඉගෙන ගන්නවානේ. එක බින්දු කිරි බින්දුවක් නිෂ්පාදනය කරන්නට ලේ බින්දු කීයක් වැය කරන්න ඕනද? අපි ඕක හොයන්න ගියා තේරෙනවද? අපි කිරි බින්දු දෙක විතරයි කරේ. එහෙමද? ලේ බින්දු 7ක් ඕනෑලු එක කිරි බින්දුවක් නිෂ්පාදනය කරනවා. අපි දෙවියන් මොන තරම් මහා කැපවීමක් කරපු ශ්‍රේෂ්ඨ මව් කෙනෙක්ගේ ගුණය සිහියට නගාගෙන ඔබ මේ පින්කම සිද්ධ කරා. ඒ නිසා අම්මාගෙන් දීපු පිරිවරට සරල උපකාරයක් කරන්නට බැහැ. හැබැයි තරමක හෝ අතචපන පේතානං කාල කතානං දක්ඛිනං අර්ථදස්සාමි. සිංහල සූත්‍රයේ පැහැදිලි කරනවානේ. අපේ අම්මා අපේ අප්පච්චි බලාපොරොත්තු වෙනවා. අපි මිය ගියන් පස්සේ අපේ නම්ව සිහිපත් කරලා පරිලින් පින් අනුමෝදන් කරાવી. එහෙනම් තමන්ගේ විදේශගත වෙලා ඉන්න සහෝදරයන් දෙපළ, තමන්ගේ ස්වාමී ජීවිතය, දරුවන් දෙපළ, ඥාතිහිතන්සින් මේ මෞතුම් මේ ආදි වශයෙන් සියලු දෙනාම වට කරගෙන ඔබ මේ කරන්න යන්නේ යුතුයකම. ඒ නිසා ඔබ සතුටු වෙන්නට පුළුවන්. අපේ අම්මා වෙනුවෙන් සද්දිනක් පිළිම නිමිති කරගෙන අපි මේ ශ්‍රේෂ්ඨ මහා පින්කම සිද්ධ කරලා පුණ්‍යානුමෝදනවා කරනවා කියලා ඔබට සතුටු වෙන්නට පුළුවන්. එහෙමනම් ආරමුණු කරගත්තා වූ ආකාර ධර්මයේ කෙටියෙන් සිහිපත් කරලා ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. මම ධර්ම දේශනාව සඳහා ආරමුණු කරගන්නට යෙදුනා ජීවිතං යාදි කාලෝද දේව නිත්තේපනං ගති පච්චේතේ ජීව ලෝකස්මින් අනිමිත්තා න්‍යායේ. මේ ගාථාව අහලා අවබෝධයක් ඇති අපේ ජීවිතයේ තුළ අපි මේ සංසාර භවකතර තුළ සැරිසරන සත්‍යයන් හැටියට අපේ ජීවිතයේ මොහොන දෙන්නට සිද්ධ වෙන එහෙම නැත්නම් නිර්ණයක් කරන්නට බැරි කාරණා 4ක් ගැන තමයි බුදුහාමුදුරුවෝ මේ කාරණාව පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් මේ ආකාරයෙන් දෙවියන්ට ඇති වෙන ප්‍රශ්න निराकरණය කර ගැනීමට බුදුහාමුදුරුවෝ ඇවිදින් බැහැලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වලට උත්තර වශයෙන් සපයනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව පැහැදිලි කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විශ්ව ධාතුව තුළ ජීවත් වන සත්‍යයකට
තීරණයක් කරන්නට බැරි අරමුණක් තබා ගන්නට බැරි කාරණා පහ. ජීවිතං ව්‍යාධි කාලෝච. පළවෙනි පදයේ තුල කාරණා තුනක් පැහැදිලි කරනවා. ජීවිතං ව්‍යාධි කාලෝච. දෙවෙනි පදයේදී පැහැදිලි කරනවා දේහ නික්කේපණං ගති. දෙවෙනි පදයෙන් එකක් පැහැදිලි කරනවා. පච්චේතේ ජීව ලෝකස්මින් තුන්වෙනි පදයේදී එකක් පැහැදිලි කරනවා අනිමිත්තානි ඥායේ. මෙන්න මේ නිමිති පහ ගැන, මේ අරමුණු පහ ගැන, මේ මනුස්සපතේ තුල ජීවත් වෙන පුතත්ජන ස්වභාවයෙන් ජීවත් වෙන කිසිම කෙනෙකුට කියන්නට බැරි කාරණා පහයි. ජීවිතං ජීවත් වෙන කාල පරාසය. දැන් අපිට කියන්න පුළුවන්ද ජීවත් වෙන කාල පරාසය ගැන? කියන්න පුළුවන්ද? දැන් අපි අරමුණු හැටියට තබා ගන්නවානේ. දැන් මංගවා කියලාවට කර්ණ කෙනෙක් ගත්තොත් එහෙම විවාහ ජීවිතයටපත් වෙලා අනේ අපි ගියක් දොරක් කඩාගෙන වාහනයක් අරගෙන තමයි ළඟේ කඩන්න ඕනේ කියලා තීරණය කරනවා. හැබැයි මේ විශ්ව ධාතුව තුළ ජීවත් වෙන හැම කෙනාටම දැන් අපි අපේ ජීවිතේ නොයේ අරමුණු පරමාර්ථ තියෙනවානේ, බලාපොරොත්තු තියෙනවා. මේ හැම දෙයක්ම ශරීරයෙන් විනාශ වෙන්න පුළුවන් නේ. මේ ගෙනාව ආයු කාලයේ ශරීරයෙන් විනාශ වෙලා යන්න පුළුවන්. ආයුස්මාද විඥානං යදා කායං ජහන්තිවං අපවිද්දෝ සදාසේති නිරත්තංව කලින්දා. මේ ශරීර කෝඩු කිසිම වැඩ කර ගන්න බැරි දිරක්කලීකට අසමානයි. දැන් බලන්න මේ ශරීර කෝඩුව ගත්තාම දැන් මේ මනුස්ස සත්‍යය නැමැති සත්‍යය මරණයටපත් වුණාම මොනවද ගන්න තියෙන්නේ? දැන් අනිත් සත්‍යයන් ගන්න බලන්න. වතුරේ මරණොත් මොනවද ගන්නෙ? හැම ගන්නවනේ. දවල් කම්මැට්ටම් බෙර වලට ගන්නවනේ. ගෝණහන් ගන්නවා. දැන් අලියෙක් මරනවා මොනවද ගන්නෙ? මොනවද ගන්නෙ? අනේ අම්මා බලලා අලියගේ දාලා දිනනවා. ඔව් අලි හක්ක ගන්නවා, කෙලි ගන්නවා. ඇටෙක් මරුණොත් නම් අන්න එහෙම ගන්නවා නේ. ඇටාගේ නම් දාලා තියෙනවා. දාලා ගන්නවා. දැන් ගෝනේ හරකෙක් මෙහෙම මරුණාම අපිට නෑ කියලා අරන් තියාගන්නවා නේද? අන්තත්තු අපිට නෑ කි. දැන් මේ මනුස්ස සත්‍යයෙන් ගත යුතු හරයක් තියෙනවද? දැන් මුන්ද මරුණා ආරහත් පොජෝසේ කරානේ අලු ටිකවා ගෙදරට ගෙනාවද? බෝ කියන්නේ මාමිනාලු. පුරුතජන ලෝකයේ ජීවත් වෙන සියලු සත්‍යයන් බණ කියන මමත් එහෙමයි. මම අපවත් වුණත් මම වරේනා නෑ මේ පුත්‍රලාව දාන හිටියා ඉන්නකන් ඉඳී ගෝවා දැන් මොහොම පුත්‍රලාව දානවා කියලා පුත්‍රලාව දානවා. මේ අලු ටික ගන්නවද හාමුදුරන් වහන්සේ කියලා? නෑ ඒත් මිනිහලු. දැන් මේ නමින් කවුරුවත් සඳහන් කරන්නේ නෑ. දැන් මේ ඩොඩි සෙත්සිලි මෞතුමිය දැන් කියනවාද ඩොඩි සෙත්සිලි මෞතුමියගේ බණ ගෙදර යනවා කියලා? නෑ අපි කියන්නේ බණ ගෙදර. මාර ගෙදර. උන්දගේ නමින් කියලා දැන් අපි මරුණාත් ඕක තමයි. කවුරු මරුණාත් ඔච්චරයි. යාමීනි මිඩියම් කියන්නේ හතරේ ඉගව නවත්තපු දවසට මේ ගත යුතු හරයක් නෑ මේ කුණු කයින්. ඒ නිසා අපි අවබෝධ කරගන්නට ඕනේ. ඉන්න කාලේ කය හැම කෙනත් එක්කම සතුටින් සොම්නසින් කටයුතු කරලා මේ ඉන්න ටිකේ යහපත්ව ජීවත් වෙලා මරණයටපත් වෙන්න. මේ ඉඩකඩම් වතු පිටි ආන වාහන ඒවා නිසා වතු පිටි නිසා ඉඩකඩම් නිසා තමන්ගේ සහෝදරත්වයේ පව නැති කර ගන්නවා. අද වර්තමානයේ එහෙමයි. හැබැයි මේවා එකක්වත් අපි යනකොට අරියනවද? අෂ්ටකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියම් රටවාල් සූත්‍රයේදී පැහැදිලි කරනවානේ. අපි මේ හරි හම්බ කරන වතු පිටි ආන වාහන මේ හැම දෙයක් මේ දැන් බලන්න අපේ පිටුතුන් නිකන් මේ කුණු කය පෝෂණය කරන්නට හිතන්න බලන්න තම තමන්ගේ ආයුෂත් එක්ක හාල් මිටි කීයක් කියලා ඇද්ද කියලා. මේ කුණු කය පෝෂණය කරන්නේ නේද? මේ කුණු කය අපිට අරන් යන්න පුළුවන්ද? නෑ. සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්තු මං ගච්ඡති. යන කරන කියන යහපත් දේවල් පමණයි. හොඳ දේවල් හා නරක දේවල් පමණයි. හොඳින් හෝ නරකින් අපිට වරන් යන්න වෙනවා. ඒ නිසා අපි මේ ඉන්න ටිකේ යහපත් ජීවිතේ පවත්වාගෙන යන්න.
ඒ නිසා අපිට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි අපි මේ ඉන්න ටිකේ යහපත් ජීවිතේ ගත කරමින් අපි හොඳ ගුණ ධර්ම වගා කරගනිමින් අපි මේ සමාජය තුළ ජීවත් වෙන්නට නිරන්තරයෙන් උත්සාහවන්ත වෙන්න ඕනේ පින්වත්නි. එහෙනම් අපිට මේ ජීවත් වන කාල පරාසය ගැන අපිට කියන්නට බෑ. අපි මේ ජීවිතේ ගත කරනවා මෙච්චර කාලයක් අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් මම ජීවත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි හිතන්නට ඕනේ අපි මේ ලෝකයේ තුල කොයි මොහොතේ කොයි අවස්ථාවේ හරි ලෝක සංග්‍රහයේ පැහැදිලි කරන පණනම් තන අග පිළිවිද වෙන්නේ කියලා. තනකොළ ගහකියේ තියෙන පිළිවිද කොයි මොහොතේ කොයි අවස්ථාවේදී සුලගෙන් හෝ නොඑක ආකාරයෙන් වැටලා විනාශ වෙලා ඒදි කියලා කියන්නට බෑ. බණ කියනවත් බණ අහනවත් මේ ධර්මශාලාවෙන් එළියට යනකොට අපිට මොනවා වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි ජීවත් කරන කාල පරාසය කියන්න බෑ. ජීවිතං ගියාවි ලෙඩ වෙන ආකාරය කියන්න පුළුවන්ද? ලෙඩ වෙන ආකාරය කියන්න පුළුවන්ද? රෝධ නිද්දම් පවං ගුහං කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ. රෝගයන්ට ආකාරයක් මේ කුණු කය. අපේ මේ ශරීර ගෝඩියේ වේදනාවක් හටගන්නා නැති තරක් කියන්න පුළුවන්ද? ඇට විදුළු දක්වාම මේ ශරීර කෝඩුවේ රෝගයන් හට ගන්නවා. කායික හා මානසික කියන රෝග දෙකක් හට ගන්නවානේ. කායික රෝග බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා නේද? ගිරිමානන්ද සූත්‍රයේදී ගිරිමානන්ද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීර කූඩුවට 80 රෝගාකාරකයන් හට ගන්නවා. ඒ වගේම 90ක් ව්‍යාධි 203ක් ආන්තරායන් හට ගන්නවා. මේ රෝගාබාධ වැළඳිලා මගේ ජීවිතේ විනාශ ස්වභාවයටපත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අද වර්තමාන ලෝකයේ තුල ගත්තාම අපිට නොඑක් රෝගාබාධ හට ගන්නවානේ. බුදුහාමුදුරෝ දේශනා කරපු නැති රෝගයක් දැන් තියෙනවානේ. චීන හොඳම එකක් කියවන්නේ නේද? දැන් අවුරුදු 4-5කට ඉස්සරහ නේ. ඔච්චර දවසේ වුයේ ලෝකල් ඒවා දැන් හොඳම එකක් කියවුවා. දැන් ඒකේ ප්‍රතිඵල අපි බුද්ධි විඳිනවා. තරුණ ජීවිත කාලේ විනාශ වෙලා යනවා. ඉටි ගමන් heart attack නොයෙක් රෝග කියලා මරණයටපත් වෙනවා. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අද ඒ මරු පින් කරගන්නේ කෙලෙස සෙතමරු ඒසිතන්නේ කිකලද මහසෙන් මරුව පවන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ අපි නිතරම කුසල දහම් සිද්ධ කරන්න මායා කොයි වෙලාවෙ කොයි අවස්ථාවේ අප කරා පැමුණත් අදාළ නැහැ අපි කරගන්නා වූ කුසල ධර්මයන් අපි කරගන්නවා ඒ නිසා මෙන්න මේ රෝගාබාධය හටගෙන මගේ ජීවිතේ විනාශ ස්වභාවයටපත් වෙනවා කියලා අපිට කියන්නට හැකියාවක් නැහැ. ඊළඟට වේලාව කියන්න පුළුවන්ද? ඔය කාරණා ටික කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් අනේ රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට පමණයි. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නට මාස 3කට පෙර තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මම අහවල් දවසේ උදා වෙන වෙසක් පුර 15ක් පොහොව දිනේදී මම ආය සංස්කරණයක් හරිනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම මහ රහතන් වහන්සේලා හා සක්විති රජතුමා කියන්නට පුළුවන්
පුරුතජන ලෝකේ ජීවත් වන අපි කිසි කෙනෙකුට කියන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අපි වැරදෙන වෙලාව කියන්නට බෑ. ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දේහය නික්ඛේපණං ගති. දැන් මේ කාරණාව නම් අපි කියනවා නේද? අවසාන කැමැති පත්‍රය ලියනවා නේ. කැම්පස් යන්න බැරුණා නම් කැම්පස් යව බලලා. එහෙම දෙනවා නේද? කැම්පස් එක ලියනවා නේද අපි? ඊළඟට කියනවා අහවල් තැන බලේ දාන්න. අපි තීරණයක් කරනවා අහවල් කැමැති පත්‍රය. හැබැයි ඔක ඉන්නේ කා තමයි කරන්නේ. ඕක කැමති නැත්නම් ඔක්කොම අහලා. නේද? ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන මේ ආයුෂයේ විඥානයේ උෂ්ණත්වයේ කියන මේ කාරණා තුන මේ ශරීර කෝණයෙන් වෙන් වෙලා ගියන් පස්සේ මේ නිසල දේහය තැම්පත් කරන තැන අපිට තීරණයක් කරන්නවත් බැහැ. ඊළඟ පච්චේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාඥායයි. මරණයෙන් පසුව උප්පත්තිය ලබන තැන කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? අපිට තීරණයක් කරන්නට පුළුවන්, නිර්ණයක් කරන්නට පුළුවන්. මෙන්න මෙහෙම. මෙයා හොඳින් යහපත්ව අප සමාජය තුළ ජීවත් වුණා. හොඳ තැනක ඇති කියන නිර්ණය විතරයි අපිට කරන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ අවසානයේ චුතිසිත ඇති කරගත්තා වූ ආකාරය. දැන් අශෝක අධිරාජ්‍ය බලන්න. කෝසල මාලිකාගේ ජීවිතය ගන්න. අශෝක අධිරාජ්‍ය 84000ක් වෙහෙර විහාර හැදුවා. ඊළඟට තමන්ගේ ආදරණීය පුතණුවන් දියණිය මොනුහුරා සුර සාමණේර කියන මොනුහුරානේ බණ්ඩු උපාසක කියන්නේ ගෑනවා. මේ ඔක්කොම රහතන් වහන්සේලා. හැබැයි අවසානයේ හිත හදාගන්න බැරුණා. මරණාසන්න මොහොතේ පවන් සලසලා ඉන්නකොට විදුලිපත වදිනවා උරිස්පත්තේ. වදිනවා සමග වෛරය ඇතිවෙනවා. වෛරයත් එක්කම මරණයටපත් වෙනවා. මරණයත් එක්කම ගිහිල්ලා කොහෙද උපත් වෙලා. හිමාලයේ අද කෙනෙක් වගේ උපත් ලබන්න ඇතිනේ විහුරු ගණ්ඩෙක් කියලා උපත් ලබන්න ඇතිනේ. හැබැයි මිහිඳු මහ රහතන් වහන්සේ බලනවා මගේ පියතුමා දැන් කොහෙද ඉන්නේ? අනේ බලනකොට කොහෙද හිමාලයේ මහා විහුරෙක් කියලා උපත් ලබලා. දින 7ක් ගත වෙන මොහොතේ මිහිඳු මහ රහතන් වහන්සේ දෙන්න වැඩම කරලා ධර්මයේ දේශනා කරලා ඒන් අත් මුදවා ගන්න දීතුනා. දැන් හිතන්න බලන්න තමන්ගේ ජීවිතය ගැන. දැන් පාන දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියලා එක එකපත් හේද මරණයෙන් පස්සේ. ඒනවා නම් ඉන්නේ කොහේ කරා විතරද? සෝම් පිටිය කරා විතරයි. එතනින් එහාට කවුරුවත් දෙන්නේ නැහැ. දැන් අශෝක අධිරාජ්‍යයන් නම් ආදරණීය පුතුණුවන් ශ්‍රේෂ්ඨ පුතුණුවන් වහන්සේ කෙනෙක් හදලා හිටියා. ඒ නිසා පිළිපත් ලැබුවා. අපිට දෙයක් වුණා කවුරුවත් දෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ ලෝක අත්තහයි අත්ත නොනාතෝ කොහේනාතෝ පරෝස සමානවත් සමානති ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. මගේ මාගේ කියලා අපි හැම දෙයක්ම අල්ලගෙන ඉන්නවා. මේක දෙයක්වත් අපිට ඕන ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි මේ ලෝකයේට ගෙනාවා වූ ආයු කාලය අවසන් වීම තුළින් මරණයටපත් වෙනවා. මරණය සමගම ඊළඟ කාලය අපට තීරණය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි යහපත් ගුණ ධර්ම පමණක් වර්ධනය කරගන්නට සිද්ධ කරන්නට නිරන්තරයෙන්ම උත්සාහවන්ත වෙන්න. එහෙම ජීවිත ගත කළොත් මෙලොවත් සතුටු වෙන්නට පුළුවන්. පරලොවදී සතුටු වෙන්නට පුළුවන්. අපිට නිවන කරා යොමු වන්නට අවශ්‍ය කරන ගුණ ධර්මයක් බවට පත් කරගන්නට පුළුවන් හැකියාව ශක්තිය ලැබෙනවා. හරියටම විනාඩි 15 ඇතිය. ඇතිනේ සූත්‍රය. මේ වරා අය කිව්වා කියන්නේ හරියම අමාරුයි. මොකද අයෙන් දුන්නා හොඳ එකක් දැන් අගුරක් අමාරුයි. කවදාවත් බණ කියන්නේ ගොඩක් අපවත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඊට වඩා බණ කියන්නේ නැහැ. ඉතින් අපේ සුමිත්‍රායි ආයි වගේ විදේශගත වෙලා ඉන්නත් කරා දෙපළේ වගේම දෙයක්. ඒ වගේම අපේ දහම් පාසලේ ආචාර්යවරු කටයුතු කරන අපේ වශයෙන් පුතණන්, ඒ වගේම දියණිය, ඒ වගේම අක්කාගේ ආදරණීය මව්තුමිය, අයියාගේ කට්ටගේ ආදරණීය සහෝදර පිරිස, මේ සියලු දෙනාම තමගේ ඥාති
අතීතයිසින් අසල්වාසීන් මේ සියලු දෙනාම එකතු පාදා කරගෙන ඉතාම වටිනා කියන සත්පුරුෂ මාහිමි පුණ්‍ය කර්මයක් මේ මොහොත තුළ සිද්ධ කරගන්නට යෙදුණා. එහෙමනම් ඔබ මේ පින්කම තුළ යහපත්ව ධර්ම ශ්‍රවණය කරා නම් අපි දහම තුළින් අපේ ජීවිතය ගොඩනගා ගත්තා නම් දහමින් ආශිර්වාද ලබන්නට ඕනේ කියලා ඔබ දහම් කාරණා ශ්‍රවණය කරා නම් ඔබට ලැබෙන ආනිසංස කීයද? අතන පැහැදිලි කරේ ආනිසංස ධර්මස්ව කියන්නේ ධර්ම දේශනාවක් පවත්වා ගන්නකොට අපිට ඒ ආනිසංස භුක්ති විඳියු කාල පරිච්ඡේදය මම දැන් අහන්නේ මොකද්ද? මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන ආනිසංස කීයක් තියෙනවද? මොන්දර හැමදේම අහනවා නේද මේක? අන්තරක වර කිව්වා ධර්ම දේශනාවක් කළත් අවසානයේ අහන ප්‍රශ්නේ පංචමේ වික්‍රමේ ආනිසංස ධම්ම ශ්‍රවණේ කත පින්වත් මහණෙනි ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට ලැබෙන ආනිසංස පංචමේ පහක් තියෙනවා. ධම්ම ශ්‍රවණේ කත ධර්ම ශ්‍රවණය කරාම ලැබෙන ආනිසංස පහයි. මොකද්ද? අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨි උදුම් කරෝති චිත්තමස්ස පසීදති. අසුතං සුනාති නොඇසූ දහම ඇසීම සුතං පරියෝදපේති ඇසූ දහම නැවත ඇසීම කංකං විතරති ධර්මයේ සැකයන් නැතොත් සැකේ දුරු කර ගැනීම දිට්ඨි උදුම් කරෝති අවබෝධය දියුණු කර ගන්නට පුළුවන් චිත්තමස්ස පසීදති සිත මනස පහදවා ගන්නට පුළුවන්. ඔන්න ඔය ආනිසංස පහම ලබා ගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. මම හිතනවා ඔබ ඒ ආනිසංස පහම ලබා ගන්නට ඇති. හරියම් පුරාතේති පුඤ්ඤං චිත්තං පුරාතේති පුඤ්ඤං. සතුටු නේද? එමුදය ගානහල සතුටු ගන්න අක්වා කරගත්තේ මොනකමක් කියනවද? බෑ ගානක් ඉඳගෙන ඉඳලා තුනා දැන් නම් ආමුතුනේ පඩපොළ ආසනේ වත් වෙලා තියෙන දැන් ඇති බල කියන්නේ අවසන් කරන්න කියලා හිතනත් ඇති. හැබැයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා සතුටක් ලබනවා. අන්න ඔය සතුට තමයි ඊළඟ කටට කියන්නේ. ඔය පූජා කරන කිසිම ද්‍රව්‍යයකගේ පිනක් නැහැ. පින තියෙන මොකද? හරියම් කොනාතීති පුණ්‍ය හදවතේ හා සීත තුළ හට ගන්නා වූ සතුට තමයි පින කියලා ධර්මයේ තුළ පැහැදිලි කරන්නේ. මම හිතනවා ඔබ ආනිසංස පහම ලබාගෙන ඇති. එහෙමනම් අපි මේ මොහොත තුළ කල්පනා කරගනිමු. අප මේ ලෝකයේට දස මාසයක් කුස හොයාගෙන මෙලවට පිහි කරන්න තියෙදුණු මගේ ආදරණීය මව්තුමියට, මගේ ආදරණීය නැන්දනියට, මගේ ආදරණීය ආච්චි අම්මාට, සහෝදරියට, ඥාතිවරියට මම සදාන් කරමි. හැන්නදිගේ දොටි සෙත්සීනි ආදරණීය මව්තුමියට මේ පින් අනුමෝදන් වේවා. සාංසාරික හේතුක අකුසල කර්මයකින් දුක් ඇති ස්ථානික උප්පත්ති ලබා ඇතන් එම දුකින් අත මිදේවා. සබ්බත කරම් මේ පින් අනුමෝදන් වෙලා සබ වඩා වර්ධනය කරගනිත්වා. සිය අතින් සිය සිතින් සිද්ධ කරගත්තා වූ පිනක් ලෙස අනුමෝදන් වෙලා බුදුන් දැක නිවන් අවබෝධ කරගනිත්වා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ පල්ලව යන්න හේතු ආදරණීය සහෝදරිය එම්.ඩී. සංධ්‍යා මල්කාන්ති ආදරණීය සහෝදරිය, ඒ වගේම අපේ සුමිතය හදා වඩා ගන්න තියෙනවා. තමන්ගේ පිය කෙනෙක් හා සමානව කටයුතු කරන්න තියෙනවා. නෙක්ස්ට් ඒවා විතාන ආදරණීය මාමා ඇතුළුව වර්ග පරම්පරාවක් නමින් අයියා මේ පල්ලව යන්න තියෙනවා. සියලුම ඥාතීන්ට ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණියා වූ ශ්‍රවණය කළා වූ අපේ පින්වතුන් නමින් නිදා ප්‍රාප්ත වන්නට යෙදුණා වූ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අතංගේ සංසාරේ භවගත යහපත් කරගනිත්වා බුදුන් දෙක නිවන් අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ දෙවේසුරු යසීසුරු වඩා වර්ධනය කරගනිත්වා. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා අපේ පින්වතුන් සියලු දෙනාමත් මේ කිවල් දොරවල් පිළියාන වහන දුවාර දරුවන් ඇතුළුව සියලු දෙනාම කාල වේලාවට ආරක්ෂා කර දෙත්වා. සියලු දෙවියන් පතන බෝධියකින්
උතුම් මොණියනින් සැනසීම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම විශේෂයෙන්ම අපේ සුනීතයන් අක්කාට ඒ වගේම අක්කගේ ආදරණීය මව්තුමිය ඒ වගේම අපේ අසේන් පුතරුවන් දියණිය ඒ වගේම අක්කාගේ පාර්ශ්වයේ සියලු දෙනාටමත් ඒ වගේම අයියාගේ පාර්ශ්වයේ සහෝදර සහෝදරියන් සියලු දෙනාටමත් මේ මව්තුමිය මියගේ මොහොතේ ඉඳලම ආවගිය දැක සංවේගී උපදවා ගත්තා වූ සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාව සඳහා වැඩම පැමිණෙන්නට යෙදුණා වූ සියලුම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ සියලු දෙනාටමත් බුද්ධාලය රත්නත්‍රය ආශිර්වාද වේවා වියසී ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ සතර දළදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලැබේවා. ඉස්තුම් ගෝඨිය දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය ලැබේවා. යන්නේන ගමන බින්න කරන කියන රැකී ආරක්ෂා වේලන දාමාදී ගෝයිතන් ලතාදී විශේෂයෙන්ම අපේ පුංචි බෝසත්වරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දිනෙන් දින සාර්ථක වේවා. සඵලමත් භාවයට පත් වේවා. අප සියලු දෙනාටම මේ පින් කරන නිවන් අවබෝධයේ පිණිසම පාරමිතා ධර්මයක් බවට පත් වේවා. මේ ලෝක වශයෙන් නිදුක් නිරෝගී භාවය පරලෝක වශයෙන් අප ඔබ සියලු දෙනා ප්‍රාර්ථනා කරන ජාති ජරා මරණ විරහිත සදාකාලික සැපැති උතුම් නිවනින් සැනසීම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තා චුම්මත්තා දේවානංග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්‍தோ ගාතරං ආකාශත්තා චුම්මත්තා දේවානංග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්‍தோ ධම්මදේශං ආකාශත්තා චුම්මත්තා දේවානංග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්‍தோ තං සදාති. ඉච්ඡංගති සංගෝයං පමේව සමිජ්ජතෝ සබ්බේ පුරන්තු චිත්ත සංගප්පායන්තෝ පන්නරසේ කානික යමනන්දානි දොන්දරේ කප්පරායි ඉත්තිගන්තරවිද තේජාපි සීමස්සී නේන්ද්‍ර ලෝක ස්වාමියෝ තථාගත සම්මා සම්බුදු ඥානං වහන්සේ විසින් පංසාරික සප්පාද දේශනා කරන්න දේශනා උදාගානික ශ්‍රී සත්‍යමෙන් සුවේනාවපමණ ධර්ම දේශනාව පවත්වා ගැනීමෙන් ආදාහම්මන් උදැහැච්චිලංකස පූජා කර ගැනීමෙන් සිද්ධවන්නා වූ සියලුවානි සංසර්මයන් බලකොට මහේන්ද්‍රමාන්තමේ රාමධර්මස්ස විදාසමෝයා විසින් මේ පින් අනුමෝදන් වනු ලබත්වා තවද අප පින්වතුන් නමින් මේ දනායක පමණ කරමිය බන්ධවයන් දේශනා වන්නන්ගේ ඩොටි සෙත්තිලේ ආදරණීය මෞතුමියගේ ප්‍රාණකාරී තත්වයේ තිනං සදාන් කරන්න දේවා වූ ආතු හේතුවකට වාතු විඥාදී සර්වඥා සමෝයාට සුජීවත්ව වාසය කරන්නා වූ පින්වත් ලෝකුඩා භාග සියලු දානමත් මේ ධර්මානි සංසදර්මයන් කුසලහමන්ද වේගරීම හේතු වේවායි වාසනාව වේවායි ප්‍රාර්ථනාවන් සම්පූර්ණවත් පහමේටපත් වේවා සිතා සාර්ථකීයතු සාධනකින් පින් අනුමෝදන් විය යුතුයි. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාවචාය මොදත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං ආයුරෝගී සම්පatti සග්ග සම්පatti මේ විජයතෝ නිපාන සම්පatti විනාතේ සමිච්ඡතු.
දහන වේදා දායක සභාව තියෙනවා අසාරාධනා කිරීම අවස්ථාව සීමාව තුළ සිදුවන පින්කම් ආරම්භ කිරීම ඒට සහභාගී වෙන සිහිපත් කරමින් සියලු දෙනාටම නිරෝගී වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. මන්ට ඒක කරන්න දුක කන්නවල දුව බලන්න කරලා ඔතන දැන් අහනවල මල්ලි කිව්වේ නේද? කිව්වේ. Mangar ya, ඒක මුලින්ම කරලා ඉන්නේ. Pernah tuh golek karena nongkin